ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ channel එකට. සිංහල හින්දු අලුත් අවුරුද්දක් ගෙවිලා ගියානේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ පාර අවුරුදු හොඳට සමරන්න ඇති කියලා. අද වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මම මේ පාර අලුත් අවුරුද්දට මගේ අතින් අවුරුදු කෑම මේසෙට හදපු කෑවිලි වර්ග මොනවාද ඒවා හැදුනේ කොහොමද කියලා පෙන්වන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ පාර අවුරුදු කෑම මේසෙට හදපු කැවිලි වර්ග කොහොමද හැදුනේ කියලා. මුලින්ම මං කරේ කැවිලි හදන්න අවශ්‍ය කරන හාල් පිටි ටික සකස් කරගත් එක. මම මේකට ගත්තේ ලංකා සුදු හාල්. කඩේ තෙත පිටි ගන්නත් තියෙනවා. ඒත් මම ගෙදර හාල් පෙඟෙන්න දාලා වේලලා පිටි කරලා තමයි හාල් පිටි හදාගත්තේ. ඉස්සර නම් ඉතින් හාල් පිටි කරගත්තේ වංගෙඩියේ දාලා අතේ කොටලා. දැන් ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැමතැනම හාල් පිටි කරන මෝල් තියෙනවා. මාත් ඒ වගේ මෝලකට අරන් ගිහලා තමයි හාල් ටික පිටි කරගත්තේ. දැන් ඉතින් ගොඩක් තැන්වල කැවිලි සල්ලි වලට ගන්න තියෙනවා. ඒත් ඉතින් අර අවුරුද්දට ගෙදර කැවිලි හදලා තෙල් වල සුවඳ දැනිලා එන හැඟීම කඩෙන් කැවිලි ගෙනල්ලා කෑම මේසෙට තියනවා වගේ දැනෙන්නේ නැහැ. කාර්ය බහුලත්වයත් එක්ක ඉතින් මුකුත්ම නොකර ඉන්නවට වඩා කඩෙන් හරි කැවිලි ගෙනල්ලා කෑම මේසෙට තියෙන එක ගොඩක් හොඳයි. ඒත් ඉතින් පුළුවන් හැම අවස්ථාවකදීම තමන්ගේ අතින් කැවිලි ටික හදලා අවුරුද්දට කෑම මේසෙට තියනවා නම් ඒ දැනෙන හැඟීම හරිම අමුතු එකක්. ගෙදෙට්ට නෑදෑයෝ ඇවිල්ලා ඒගොල්ලොන්ට ඒ කෑම කන්න දීලා හරිම රසයි කියනකොට ඒවා තමන්ගේ අතින්ම හැදුවේ නේද කියලා හිතෙනකොට හරිම අමුතු හැඟීමක් එන්නේ. ඒක ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අත්දැකීමෙන් දන්නවා ඇති. ඉතින් මම මේ පාර අලුත් අවුරුද්දට මුලින්ම හදන්න ගත්තේ ආස්මී. මොකද ආස්මී මුලින්ම හදලා දවස් 4-5ක් තෙල් බේරෙන්න තියෙන්න ඕනේ. ඒක නිසා මුලින්ම ආස්මී කටු ආස්මී ටික හදලා තියා තිබ්බා. මේ ආස්මී වලට අවශ්‍ය කරන නානු ටික ගන්නයි හදන්නේ. ගොඩක් කට්ටිය මේ නානු බණ්ඩක්කවලිනුත් ගන්නවා. ඒත් මට බණ්ඩක්කවල නානු වලින් හදන්න අමාරුයි. මේ කොළ වර්ගයට කියන්නේ දවුල් කුරුඳු. ගොඩක් අයට හදන්න අමාරුම කැවිලි జాතියක් තමයි මේ ආස්මී කියන්නේ. ඒත් ඉතින් මට නම් පොඩි කාලේ ඉඳන් ආස්මී හදනවා, ආස්මී බදිනවා, පැණි දානවා ඒවා දැකලා දැන් ඒක හරිම ලේසි වැඩක් වෙලා. මොකද මගේ අම්මගේ අම්මා ආස්මී ඕඩර් වලට හදනවා. ඉතින් ඒ නිසා මම පොඩි කාලේ ඉඳන් ආස්මී හදන හැටි එයාගේ ළඟට වෙලා බලාගෙන ඉඳලා තියෙනවා.
තියෙන්නේ මං හදාගත්ත කටු හාස්මී ටික. මේවා දවස් 3-4ක් තෙල් බේරෙන්න තියලා ඊට පස්සේ දෙවෙනි පාර බැද ගන්න ඕනේ. මම දෙවෙනි පාර බැදගත්තේ 13 වෙනිදා උදේ. ඉතින් අන්නහම තමයි මගේ අවුරුදු කෑම මේසේ හැඩ කරන්න ආපු එයාගේ අවසාන පෙනුම තිබුණේ. ඊට පස්සේ ඉතින් හැමෝම හැමෝටම හදන්න පුළුවන් රසම රස කෑම තමයි කොකිස්. කොකිසුත් මං මෙන්න මේ විදිහට තමයි හදාගත්තේ. කොකිස් කියන්නේ ඉතින් අවුරුදු කෑම මේසේ නැතුවම බැරි ජාතියක්. කාට වුණත් හදන්න පුළුවන් හරිම ලේසිම කැවිලි ජාතිය තමයි කොකිස් කියන්නේ. පොඩි ළමයි ඉන්න තැන්වල නම් ඉතින් කොකිස් හදනකොටම කොකිස් වලින් භාගයක්ම ඉවරයි. අපේ ගෙදර නම් ඉතින් තාම එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ඊට පස්සේ මම හදපු කෑම වර්ගේ මුං කැවුම්.
ඔන්න ඉතින් මේ හදන රසම රස පැණි බේරෙන රස කැවිල්ල නම් මම පළවෙනි වතාවට තමයි හැදුවේ. පැණි වලලු පළවෙනි පාරට හැදුවට ඒක හරිම ලස්සනට රසට ආවා. පැණි වලලු ටික. ඊට පස්සේ බලමු අපි එහෙනම් මගේ අලුව ටික හැදුනේ කොහොමද කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් අවුරුදු දවසේ මගේ අවුරුදු කෑම මේසේ ලස්සන වුණේ. ඉතින් මට මේ හැම දෙයක්ම කරගන්න මේ පාරේ මගේ නංගි මට ගොඩාක් උදව් කරා. ඔයාලා මගේ අනිත් වීඩියෝ එක දැක්කනම් දකින්න ඇති. එයා මේ පාරේ අවුරුද්දට අපේ ගෙදර හිටියේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.